හරි. අද අපි පටන් ගන්නේ Maths for Computing MC මොඩියුල් එකේ 4 වෙනි ලෙක්චර් එක. lecture 4 trigonometry. ත්‍රිකෝණමිතිය lesson එකෙන් තමයි පටන් ගන්නෙ. එතකොට trigonometry ගැන කතා කරද්දි ඉස්සරහම අපිට කතා කරන්න main points තුනක් තියෙනවා මේ lecture note එකේ lecture slides වල. angles, trigonometric identities, trigonometric formulas. එතකොට ත්‍රිකෝණමිතිය සූත්‍ර, ත්‍රිකෝණමිතික හඳුනා ගැනීම සහ කෝණ ගැන තමයි කතා කරන්නේ. එතකොට මේ ඇංගල්ස් එතකොට කෝණ ගැන කතා කරද්දි ඉස්සලාම මොකද්ද මේ ඇංගල් එකක් කියන්නේ? මොකද්ද මේ කෝණයක් කියන්නේ? මේක රොටේෂන් එකක් වෙන්නේ කොහොමද මේක මෙෂර් කරන්න කියලා අඳුරගමු. එක පොයින්ට් එකක් වටේ. එක පොයින්ට් එකක් වටේ. මොකක් හරි ස්ට්‍රේට් ලයින් එකක්. ස්ට්‍රේට් ලයින් එකක් කැරකෙනවා නම් රොටේට් වෙනවා නම් ඒ රොටේට් වෙන ප්‍රමාණය අපි කියනවා ඇංගල් එකක් කියලා. එතකොට දැන් මේක මෙච්චරක් දුරට රොටේට් වුණොත් හිතන්න මෙන්න මේ ස්ට්‍රේට් ලයින් එක මෙතන ඉඳන් මෙතනට වෙනකන් රොටේට් වෙනවා. එතකොට මෙන්න මෙතන හැදෙන ඩිග්‍රී එක අපි මනින මෙෂර් කරන ඩිග්‍රී එක හරි රේඩියන්ට් එක හරි අපි කියලා එක හඳුන්වනවා. අන්න ඒ ඇන්ගල් එක අපි කියනවා ඇන්ගල් ඒක ඇන්ගල් එකක් කියලා කියනවා. කොච්චර කැරකෙනවද අපි ඒකට කියනවා ඇන්ගල් එකක් කියලා. ඒක මනින්නේ අපි ඩිග්‍රීස් හරි රේඩියන්ස් හරි වලින්. එතකොට මේ පොයින්ට් එක වටේ මේ ස්ට්‍රේට් ලයින් එක සම්පූර්ණ රවුමක් මෙන්න මේ සම්පූර්ණ රවුමක් කැරකුණොත් අපි කියනවා 360 degrees අංශක 360ක් කැරගෙන කියලා. එතකොට මේ පොයින්ට් එක වටේ අංශක 360ක ප්‍රමාණයක් කෝණයක් තියෙනවා. ඒතර 360ට අඩුයි 360ට වැඩි වෙන්නේ නැහැ. එතකොට රේඩියන් කියන්නේ මොකද? රේඩියන් එක කියන්නේ ඔය කිව්ව ස්ට්‍රේට් ලයින් එක. හරිද? ස්ට්‍රේට් ලයින් එකේ දිග r නම් r දුරක් මේ ස්ට්‍රේට් ලයින් එක රොටේට් වෙනවා නම් එතකොට ස්ට්‍රේට් ලයින් එකේ දිග r එතකොට රොටේට් වෙන ප්‍රමාණයත් r නම් අන්න ඒකට අපි කියනවා එක රේඩියන්ට් එකක් කියලා. එක රේඩියන්ට් එකක් කියලා හඳුන්වන්නේ අන්න ඒකට. එතකොට ට්‍රයිංගල්ස් ගැන කතා කරනවා ට්‍රයිංගල්ස් සයිඩ්ස් ඒ වගේම ඇංගල්ස් තුනයි සයිඩ්ස් තුනකින් ක්‍රියේට් වෙලා තියෙන්නේ. එතකොට එක එක සයිසස් වලින් එතකොට මේ සයිඩ්ස් වල සයිස් ඇංගල්ස් වල සයිස් වලින් ට්‍රයිංගල්ස් වෙනස් වෙනවා. හරි. එතකොට ට්‍රයිංගල්ස් වලට යම්කිසි අනුපාතයක් කියනවා. යම්කිසි රේෂියෝ එකක් තියෙනවා. ඒ රේෂියෝ එක හඳුනා ගන්න තමයි මෙන්න මෙතන ට්‍රිග්නෝමෙට්‍රි රේෂියෝස් කියලා තියෙන්නේ. ඉස්සලාම සිමිලර් ට්‍රයිංගල්ස් කියන්නේ මේ අනුපාත අතර සමාන ට්‍රයිංගල්ස් වල. එතකොට මෙතන මම ගන්නවා මෙතන ලොකු ට්‍රයිංගල් එක A' B' C' කියලා තියෙනවා. ඒක ලාර්ජ් ට්‍රයිංගල් එක. එතකොට ABC කියලා තියෙනවා ස්මෝල් ට්‍රයිංගල් එක. ස්මෝල් ට්‍රයිංගල් එක ABC කියලා තියෙනවා. එතකොට මෙන්න මේක අනුපාත මේකේ නැත්තම් අපි කියන රේෂියෝ එක ගන්නේ එක්ක ලොකු ට්‍රයිංගල් එකේ එක සයිඩ් එකක් පොඩි ට්‍රයිංගල් එකේ එක සයිඩ් එකක් මත දරන අනුපාතය. ඒක මත වුණු රේෂියෝ එක සමාන වෙනවා ඒ ට්‍රයිංගල් එකේ ලොකු ට්‍රයිංගල් එකේ එක සයිඩ් එකක් අනිත් සයිඩ් එකක් A' C' divide by ඒ ට්‍රයිංගල් එකටම අනුපාතව තියෙන අනිත් පොඩි ට්‍රයිංගල් එකේ සයිඩ් එකට. ඒ වගේ මේ පාද තුනට පාද තුනේ රේෂියෝ සමාන වෙන්නේ. ඇන්ගල් එකේ සයිඩ් එක නෙවෙයි, සයිස් එකක් නෙවෙයි. ඒකේ තියෙන බෙදීමේදී රේෂියෝ එකයි සමාන වෙන්නේ. එතකොට B' C' divide by BC. හිතන්න නිකන් මේ AB A' B' කියන්නේ 10 cm නම් AB කියන්නේ 5 cm නම් A' C' දෙනවා 12 cm කියලා AC හොයන්න දෙනවා x කියලා. එතකොට මේක හොයන්නේ කොහොමද? මෙන්න මේ දුන්නු රේෂියෝස් වලින් ඔන්නෝක හොයන්න පුළුවන්. කොහොමද මේ රේෂියෝස් වලින් හොයන්නේ? බලන්න මෙතන 10 centimeters divide by 5 centimeters equals to 12 centimeters divide by x centimeters. Now we can find the x centimeters. අපිට දැන් x හොයන්න පුළුවන්. කොහොමද? අපි කියනවා reciprocal එකකින් multiply කරලා මේක multiply කරලා ගන්න පුළුවන්. x equals 12 into 5 divide by 10. එහෙනම් අපිට උත්තරේ ගන්න පුළුවන් මේ 5 වලට 1 10 into 2 then x equals 6 centimeters. බලන්න මෙන්න මෙතන තියෙන රේෂියෝ එක දෙකයි. මෙතනත් එන්නේ රේෂියෝ එක දෙකයි. එහෙනම් මෙතනත් රේෂියෝ එක දෙකයි. අන්න ඒකට තමයි සිමිලර් ට්‍රයිංගල්ස් කියලා කියන්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ ට්‍රයිංගල් එකක් ගත්තොත් ඒ ට්‍රයිංගල් එකක ට්‍රිග්නෝමෙට්‍රික් රේෂියෝස් තියෙනවා. ඒ ට්‍රිග්නෝමෙට්‍රික් රේෂියෝස් මම මෙන්න මෙහෙම කියන්නම්. එතකොට ට්‍රිග්නෝමෙට්‍රික් රේෂියෝස් ගැන කතා කරද්දී
අපි කියනවා මෙන්න මේක මං ගන්නවා මේ ABC කියන ට්‍රයැන්ගල් එකේ ABC ඇන්ගල් එක θ කියලා. එතකොට මේ θ වල sin අගය මේ θ වල sin අගය අපි හඳුන්වනවා sin θ කියලා. මේ sin θ. sin θ හොයන්නේ මෙන්න මේ තියෙන සම්මුඛ පාදය divide by hypotenuse. ඒ කියන්නේ opposite side එක divide by hypotenuse. සම්මුඛ පාදය බෙදීම කර්ණය තමයි කර්ණය විදිහට තමයි අපි sin θ අගය හොයන්නේ. කොහොමද එහෙනම් AC divide by AB මගින් තමයි අපි sin අගය හොයන්නේ. එතකොට මේ වගේ තුනක් තියෙනවා. sin cos tan කියලා තුනක් තියෙනවා අපි අඳුනගෙන තියෙනවා. එතකොට කොහොමද අපි හොයන්නේ cos අගය? cos අගය හොයන්නේ මෙන්න මේ adjacent side එක divide by hypotenuse. adjacent side එක divide by hypotenuse. එහෙනම් cos θ හොයන්නේ කොහොමද? BC divide by AB. BC divide by AB. ඔන්නෝම තමයි cos අගය හොයන්නේ. එතකොට තවත් තියෙනවා tan. How find tan? tan අගය හොයන්නේ මෙන්න මේ තියෙන opposite side එක divide by adjacent side. සම්මුඛ පාදය බද්ධ පාදයෙන් බෙදුවම අපිට හොයන්න පුළුවන් tan අගය. tan θ සමානයි AC divide by BC. ඔන්න ඔය විදිහට තමයි අපිට මෙන්න මේ sin අගයන් cos අගයන් tan අගයන් හොයන්න පුළුවන් වෙන්නේ. එතකොට ඊළඟ එකට ගියොත් මේකේ ඔන්න ඔය ගත්ත ඇන්ගල්ස් වලම රෙසිප්‍රොකල් අගයක් තියෙනවා. රෙසිප්‍රොකල් එක කියන්නේ ඒක තියෙන සංඛ්‍යාව එක යට අගයකට ගත්තොත් මෙන්න මේ තියෙන sin cos tan කියන අගයන් තුන මම ගන්නවා එක බෙදීම sin θ එක බෙදීම cos θ එක බෙදීම tan θ කියන අගයන් තුනකට. එතකොට මෙන්න මේ අගයන් තුනට ගත්තම මේවා හඳුන්වන නම් වෙනස්. එතකොට මට ගන්න පුළුවන් එක බෙදීම sin θ කියලා අගය ගත්තොත් ඒක cosec θ කියන අගය. cosec θ ලියන්නේ කොහොමද එහෙනම්? AB divide by AC. මොකද මේකේ රෙසිප්‍රොකල් එක මෙන්න මේ තියෙන අගේ රෙසිප්‍රොකල් අගේ. cos θ කොහොමද ලියන්නේ? එක යට cos θ සමානයි sec θ. එහෙනම් මේක අපි පෙන්නන්නේ කොහොමද? AB divide by AC. then tan θ 1 divide by tan θ. ඒක අපි හඳුන්වනවා cot θ කියලා. එහෙනම් ඒක ලියන්න පුළුවන් BC divide by AC කියලා. ඔන්න ඔය විදිහට අපිට මෙන්න මේ sin cos tan අගයන් වගේම cosec sec cot අගයන් විදිහටත් ගන්න පුළුවන් මෙන්න මේ triangle trigonometric ratios වලදී. ඊට පස්සේ අපි යනවා Pythagoras theorem. Pythagoras theorem කියන්නේ මොකක්ද? Pythagoras theorem කියන්නේ මෙන්න මේ වගේ right angle triangle ඍජුකෝණී ත්‍රිකෝණයකදී විතරයි මේක ගන්න පුළුවන්. ඍජුකෝණී ත්‍රිකෝණයකදී හිතන්න මෙන්න මේ side එක මත අපි මේකේ square එකක් එහෙම නැත්නම් side එක මත සමචතුරස්‍රයක් ඇඳොත් මේකේ දිග B මෙන්න මේ A මත අඳින සමචතුරස්‍රයකුත් ඇඳොත් මේ විදියට මේ C පාදයේ මත මොකක් හරි සමචතුරස්‍රයක් ඇඳොත් මෙන්න මේ C පාදයේ මත අඳින සමචතුරස්‍රයේ වර්ගඵලය C වර්ගයනේ. මොකද සමචතුරස්‍රයක වර්ගඵලය වෙන්නේ C දිග ගුණ කිරීම පල්ලි. මේකේ දිගත් C පල්ලත් C. මොකද this is square. මේකේ square එකක් ඉඳලා. මෙන්න මේ C වර්ගය සමාන වෙනවා මෙන්න මේ ඉතිරි පාද දෙකේ පාද මත ඇඳපු සමචතුරස්‍ර වල වර්ගඵලයට. එහෙනම් A වර්ගය ධන B වර්ගය. සරලව මතක තියාගන්න තියෙන්නේ මෙන්න මේ අඳින මේ තියෙන right angle එකේ ඉස්සරහින් opposite side එක ඇවිල්ලා hypotenuse එකනේ කොහොමද? ඒ hypotenuse එකේ square එක සමාන වෙනවා. hypotenuse එකේ මේ C වර්ගය සමාන වෙනවා A වර්ගය ධන B වර්ගයට. මේක තමයි Pythagoras theorem එකේ සූත්‍රය. මෙන්න මේ Pythagoras theorem එක පහළට යන්න අපිට අනිවාර්යෙන් ඕන වෙනවා. එතකොට මේ triangles වලදී trigonometry වලදී විශේෂ triangles වගේක් තියෙනවා. ඒවටම උන අගයන් වගේකුත් තියෙනවා. මම ගන්නම් දිගත් sides දෙකක් සමාන වෙච්ච triangle එකක්. sides දෙකක් සමාන වෙච්ච triangle එකක් මම ගන්නවා. sides දෙකක් සමාන වෙච්ච triangle එකක් ගන්න. එතකොට මෙන්න මේ sides දෙක සමාන නම් අපි දන්නවා මෙන්න මේ angle එක 45යි කියලා. 10 11 වසරේ දිගෙන ගන්න දේවල් මේ angle එක 45යි කියලා දන්න. මොකද මෙන්න මේ පාද දෙක සමානයි නම් ඒකට ඉස්සරහා තියෙන. ඒකට සම්මුඛව තියෙන කෝණ දෙකත් සමානයි. ඒතර මෙතන 90යි නම් සම්පූර්ණ triangle එක ඇතුළේ තියෙන 180යි. ඒතර මෙතනින් 90ක් අඩු නම් 90යි. මේ දෙක සමාන නම් 45 45. ඒ වගේම
මෙන්න මේකේ එක සයිඩ් එකක් මම ගත්තොත් 1යි කියලා. මේ සයිඩ් එකත් 1යි. එහෙනම් මේ හයිපොටෙනස් එක කීයද? හයිපොටෙනස් එක හොයන්න පුළුවන්. මේක මම ගත්තොත් x කියලා. x ස්ක්වයර්ඩ් සමාන වෙනවා k ස්ක්වයර්ඩ් දන k ස්ක්වයර්ඩ්. එහෙනම් x ස්ක්වයර්ඩ් සමාන වෙනවා 2ට. x සමාන වෙනවා 2 ස්ක්වයර් රූට් එක. මං හරිනේ. ප්ලස් ඕ මයිනස් ස්ක්වයර් රූට් එක. හරි. ඒතර මයිනස් ස්ක්වයර් රූට් එකක් ගන්න නැහැ නේ අපි ලෙන්ත් එකේදී. ප්ලස් ස්ක්වයර් රූට් එක තමයි ගන්න. 2 ස්ක්වයර් රූට්. එහෙනම් මේ x සමාන වෙනවා 2ට. එහෙනම් මෙන්න මේකෙන් අපිට ගන්න පුළුවන් sin 45 cos 45 sin 45 අගයයි cos 45 අගයයි tan 45 අගයයි. tan 45 අගය ගන්න පුළුවන්. sin 45 ගන්න පුළුවන්. මෙන්න මේ 45න් ගත්තොත් opposite side එක 1 hypotenuse එක ස්ක්වයර් මූල 2යි. එහෙනම් 1 divide by 2 square. එහෙනම් cos එකත් එහෙමයි 1 divide by square root එක. 2 වල square root එක. tan එක ගන්න කොහොමද? tan එක ගන්නේ 1 divide by 1. opposite side divide by adjacent side. 1 divide by 1. එහෙනම් මේ this is answer also 1. මෙන්න මේ answers තුන අපිට ගන්න පුළුවන් ඕනෑම sin cos tan අගයක 45 වෙනි ඩිග්‍රී එකට අපිට ගන්න පුළුවන් මෙන්න මේ අගයන් තුන. පහල මම ටේබල් එකක් හදන්නම්. මේ ටේබල් එකේදී ඔන්න ඔය අගයන් ගන්න පුළුවන්. 45 අගයේදී ඔන්න ඔහමයි ගන්න. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ට්‍රයැන්ගල් එකේ sin 30 cos 30 එතකොට sin 60 cos 60 tan 60 tan 30 ඒ කියන්නේ ඩිග්‍රී එක 30 හෝ 60 වෙච්ච අගයන් වලදී අපිට ගන්න පුළුවන් මෙන්න මේ අගයන්. අපිට මේ තියෙන අගයන් ගන්න පුළුවන් ඩිග්‍රී එක 60 දී 30 දී. එතකොට එතනදී මම ගන්නවා ඉක්විලැටරල් ට්‍රයැන්ගල් එක. ඉක්විලැටරල් ට්‍රයැන්ගල් එකක් කියන්නේ තියෙන පාද තුනම සමාන වෙන්න ඕනේ. ඉක්විලැටරල් ට්‍රයැන්ගල් එකේදී තියෙන පාද තුනම සමානයි. අරගෙන මම ඒක හරි මැදින් දෙකට බෙදනවා. දැන් මෙතන 90 ඩිග්‍රී. දැන් මේක මම ගන්නවා 2 කියලා, මේකත් 2 කියලා ගන්නවා. එහෙනම් මේක 1 and 1යි මේක දෙකට බෙදුවා. එහෙනම් මෙතන c කියලා ගන්නවා මම මේ දන්නේ නැති පදේ. එතකොට හයිපොටෙනස් එක ඉන්නේ මෙතන 2. එතකොට 2 වල ස්ක්වයර් රූට් එක සමාන වෙනවා c වල ස්ක්වයර් රූට් එක දාන 1 වල ස්ක්වයර්. 2 වල ස්ක්වයර් රූට් එක 4 equals c square root plus 1. Now c square root equals 4 minus 1. Then c square root equals 3. c equals 3 වල square root. මම plus කියලාම ගන්නවා. මොකද minus නැත්තේ කියලා මම කලින් කිව්වා. minus නැත්තේ length එක minus එකක් වෙන්න බැරි හින්දා. c එක square root 3 වෙනවා. හරි. එහෙනම් ඔන්න ඔය අගයන් එක්ක අපිට දැන් sin cos tan අගයන් ගන්න පුළුවන්. මම ඉස්සලාම ගන්නා sin 30. sin 30 අගයන් ගන්න. sin 30 අගය කොහොමද ගන්නෙ? මෙතන හොඳට බලන්න. මෙන්න මේක 60. y equilateral triangle නේ. මේක දෙකට බෙදපු හින්දා මෙතන 30 degrees. එහෙනම් sin 30 කිව්වොත් මේකේ ඉස්සරහා තියෙන පාදය ඇවිල්ලා 1. කර්ණය ඇවිල්ලා 2 half. එතකොට මම ආය ගන්නවා cos 30. cos 30 ගත්තොත් මේ තියෙන්නේ මූල 3 අගය කර්ණය එනවා 2යි කියන. මම ගන්නවා tan 30. tan 30 අගය කොහොමද? සම්මුඛ පාදය 1යි බද්ධ පාදේ මූල 3. ඒ වගේම මේ විදිහටම මම ගන්නවා sin 60 cos 60 අගයන් වලට. sin 60 ගන්නවා නම් මෙන්න මෙතන කෝණයෙන් ගන්න පුළුවන්. මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණය. ගත්තොත් තියෙන සම්මුඛ පාදය කීයද? මූල 3යි. එතකොට කර්ණය 2යි. බලන්න. cos 60 අගේ එන්නේ සම්මුඛ පාදය කීයද? 1යි. කර්ණය 2යි. tan 60 ගන්නවා. tan 60 කොහමද? සම්මුඛ පාදයේ මූල 3යි. බද්ධ පාදය 1යි. හොඳට බලන්න මේකේ ඔයාලට පොඩි රිලේෂන්ෂිප් එකක් පේනවා. sin 30 සමාන වෙනවා cos 60ට. සමාන වෙනවා මේ දේ. එතකොට cos 30 සමාන වෙනවා sin 60ට. ඔන්න ඔය සමානකම් අපිට පේනවා මේක ඔප්පු කරගත්තට පස්සේ. හරිනේ. එහෙනම් ඊට පස්සේ
ඒකත් ඉවරනාට පස්සේ අපි යනවා ඔන්න ඔය ට්‍රිග්නෝමෙට්‍රික් අයිඩෙන්ටිටිස් වලට. ඒ කියන්නේ ට්‍රිග්නෝමෙට්‍රික් අයිඩෙන්ටිටිස් කියන්නේ ඔය සයින් එක කොස් එක දාගෙන අපි මෙන්න මේ පයිතගොරස් තියරම් එක යූස් කරලා එක එක අයිඩෙන්ටිටිස්, ඒ කියන්නේ එක එක හඳුනා ගැනීම අපිට නිර්මාණය කරගන්න පුළුවන්, අපිටම නිර්මාණය කරන්න පුළුවන් එනේනේ. එතකොට මම මෙතනදි ගන්නම් එකම එක ඊක්වේෂන් එකක්, මෙතනදි එකම එක ඊක්වේෂන් එකක් විදිහට ගන්නම්. මම ට්‍රයිඇන්ගල් එකක් යූස් කරන්නම් ABC සයිඩ් එක තියෙන ට්‍රයිඇන්ගල් එකක් යූස් කරන්නම්. එතකොට ඒකේ සයිඩ් එකත් A B C විදිහට ඔක්කොම යූස් වෙන විදිහට මම ගන්නම් ට්‍රයිඇන්ගල් එකක්. මෙන්න මේ ට්‍රයිඇන්ගල් එක මම යූස් කරන්නම් මෙතනදී. මෙතන තියෙන ප්‍රධානම අපිට ඒ අයිඩෙන්ටිටි එක හඳුනා ගන්න ඕනම දේ තමයි a² + b² = c² කියන ඉක්වේෂන් එක. ඕක යූස් කරලා අපිට පුළුවන් එක එක අයිඩෙන්ටිටිස් වලට එන්න. මම ඔතනදි ගන්නවා එක අයිඩෙන්ටිටි එකක්. මෙන්න මේ 1 කියලා මම දාපු ඉක්වේෂන් එක මම බෙදනවා මේ තුනම c වර්ගයේ. මම මේ c වර්ගයෙන් මේ තුනම බෙදනවා. එතකොට a වර්ගය බෙදීම c වර්ගය ධන b වර්ගය බෙදීම c වර්ගය සමානයි c වර්ගය බෙදීම c වර්ගය. ඕකෙන් අපිට එකම එක ඉක්වේෂන් එකකට එන්න පුළුවන් මේ a බෙදීම c. හොඳට බලන්න මේ θ වල a බෙදීම c, a බෙදීම c කියලා කියන්නේ මොකද්ද? සම්මුඛ බද්ධ පාදයේ බෙදීම කර්ණය. adjacent side divide by hypotenuse. ඒ කියන්නේ cos θ. a බෙදීම c වල ස්ක්වයර් එක තියෙන ස්ක්වයර් එක. එහෙනම් වර්ගයේ තියෙන හින්දා අපිට ගන්න පුළුවන් එක cos වර්ගයේ θ කියලා. ධන b බෙදීම c කියන්නේ මොකද්ද? sin θ. එහෙනම් sin වර්ගය θ කියලා ගන්න පුළුවන්. c වර්ගය divide by c වර්ගය c ස්ක්වයර් එක divide by c ස්ක්වයර් එක 1 කියලා ගන්න පුළුවන්. හරි. එහෙනම් මෙන්න මේ අයිඩෙන්ටිටි එකට අපිට එන්න පුළුවන් මේක එක කන්ස්ටන්ට් එකක් වගේ. ඒ කියන්නේ මේ sin වර්ග ධන cos වර්ග සමානයි 1යි. ඔන්න ඕක අපිට යූස් කරන්න පුළුවන්. අපිට මොකක් හරි ඉක්වේෂන් එකක් ප්‍රූව් කරන්න හරි සෝල්ව් කරන්න හරි දෙද්දි ඔන්න ඕක එකපාර යූස් කරන්න පුළුවන්. මෙන්න මේක ප්‍රූව් කර ඉන්න ඕනේ නැහැ. මම ප්‍රූව් කරන විදිහයි පෙන්වන්නේ. මම ගන්නවා තව එකක්. මම මෙන්න මේ ඉක්වේෂන් එක ගන්නවා 2යි. 2 කියලා. ඒ කියන්නේ මෙන්න මේ යූස් කරපු අයිඩෙන්ටිටි එක 2 දෙවෙනි ඉක්වේෂන් එක කියලා ගන්නවා. එහෙනම් මම යූස් කරනවා මෙන්න මේ 2. මෙන්න මේ 2 මම බෙදනවා cos ඔය දෙකේ තියෙන සියලු මාගයන් cos වර්ග θ. cos වර්ග θ ෙන් බෙදුවම මොකක්ද එන්නේ බලන්න. cos වර්ග θ divide by cos වර්ග θ plus sin වර්ග θ බෙදනවා මම cos වර්ග θ ගෙන් සමානයි 1 බෙදනවා cos වර්ග θ ගෙන්. එහෙනම් cos වර්ග θ cos වර්ග θ ගෙන් බෙදුවාම 1යි. sin වර්ග θ cos වර්ග θ ගෙන් බෙදුවම tan වර්ග θ. 1 cos වර්ග θ ගෙන් බෙදුවාම අපිට එන්න පුළුවන් මොකටද? sec වර්ග θට. sec වර්ග θට එන්න පුළුවන්. මෙන්න තව එකක් ප්‍රූව් කරා. හරිම ලේසි මේකේ රිදම් එක අල්ලගත්තොත්. තව එකක් ප්‍රූව් කරා. අපි තව එකක් ප්‍රූව් කරන්න ගමු. පළවෙනි එක හරි නේද? මම මේක පොඩි කරන්නම් යනවා. තව එකක් ප්‍රූව් කරන්න ගමු. මම ගන්නම් මෙන්න මේ දෙවෙනි ඉක්වේෂන් එක මම බෙදන්නම් sin වර්ග θ ගෙන්. sin වර්ග θ ගෙන් බෙදන්න. එහෙනම් කොහොමද දෙවෙනි ඉක්වේෂන් එකම බෙදන්නේ? cos වර්ග θ divide by බෙදනවා sin වර්ග θ ගෙන්. sin වර්ග θ බෙදනවා මම sin වර්ග θ ගෙන්ම 1 බෙදනවා මම sin වර්ග θ ගෙන්. තව ඉක්වේෂන් එකකට දැක්ක ගමන් එන්න පුළුවන් cos වර්ග θ බෙදීම sin වර්ග θ cot වර්ග θ. cot වර්ග θ කියලා ගන්නේ කොහොමද? cos θ බෙදීම sin θ කියන්නේ cot θ. cos වර්ග θ බෙදීම sin වර්ග θ කියන්නේ cot වර්ග θ. ඒක අරකෙම වර්ගය. sin වර්ග θ බෙදීම sin වර්ග θ 1යි. cosec වර්ග θ. ඔන්න තව ඉක්වේෂන් එකකට මම identities prove කරද්දී ඔන්න ඔය විදිහට එන්න පුළුවන්. identities prove කරද්දී ඔන්න ඔය විදිහට එන්න පුළුවන්. ඔය මන් තුනක් තමයි prove කරේ. cos වර්ග θ ධන sin වර්ග θ සමානයි 1යි. 1 ධන tan වර්ග θ සමානයි sec වර්ග θ. cot වර්ග θ ධන 1 සමානයි cosec වර්ග θ. ඒ වගේ තව තියෙනවා trigonometric formulas වලින්.
ඒ ෆෝමියුලාස් අපිට මේවා මතක තියාගන්න ඕනි. මේවා අපි ලියලම් පුරුදු වෙන්න පුළුවන්. cos theta ධන මෙතන බීටා ඕ සීටා ඕ මොකක් හරි cos a ධන b කියලා හිතන්න. cos a ධන b කියලා යූස් කරොත් cos a cos b ඍණ sin a sin b. cos a ධන b කියලා තිබ්බොත් cos a ඍණ b කියලා තියෙන මේ θ වෙනකොට මම a කියලා ගන්න. a ඍණ b කියලා තිබ්බොත් cos a cos b ධන sin a sin b. ඒ වගේම තමයි මේ ඔක්කොම මෙන්න මේ ඉක්වේෂන් ටික මතක තියාගන්න තියෙනවා. අන්තිම මේක tan a ධන b කියලා හිතන්න මේක. එහෙනම් tan a ධන tan b බෙදීම එක ඍණ tan a tan b. ඔච්චර. ඔය තියෙන්නේ sin cos a ධන b a ඍණ b. මම පල්හැ ඒ ඕකට අදාළව ගානකට එන්න. ගානකට ආවට පස්සේ තේරෙනවා මොකද්ද මේකෙන් වෙන්නේ කියලා. ඩබල් ඇන්ගල්ස් කියන්නේ ඇන්ගල් එක ඩබල්. cos 2i θ තිබ්බොත් cos වර්ග θ ඍණ sin වර්ග θ. cos 2i θ තිබ්බොත් එක ඍණ 2i sin වර්ග θ. cos 2i θ තිබ්බොත් 2i cos වර්ග θ ඍණ 1. මේවා මතක තියාගන්නම තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේවා හදලා ගන්නවට වඩා ලේසි මතක තියාගෙන යන්නේ. වෙන වෙනම තියෙනවා. මෙතන තියෙන sin θ ධන sin θ. දැන් උඩ තියෙන්නේ වරහන ඇතුලේ. කියන්නේ cos මෙතන හිතන්න මෙතන තියෙනවා කියලා cos 75. ඔන්න ඕක අපිට ලියන්න පුළුවන් කොහොමද? cos 45 ධන 30. ඔන්න ඕක තමයි ප්‍රසාරණය වෙලා මෙන්න මේ විදිහකට හදාගන්නේ 15 විදිහට. මේකේ තියෙන්නේ එහෙම නෙමෙයි. මේකේ තියෙන වෙනම එකතු කරලා. sin θ ධන sin b sin θ ධන sin b ට sin θ මගයක් මේ තියෙන්නේ. sin a ධන sin b 2යි sin a ධන b බෙදීම 2යි cos a ඍණ b බෙදීම 2යි. මේ වගේ එකක් හොයන්න කොහොමද? මෙතන තියෙන්න ඕනේ එහෙනම් sin 45 ධන sin 30. අන්න ඒ වගේ තිබ්බොත් තමයි මෙන්න මේ ඉක්වේෂන්ස් යූස් කරන්න පුළුවන්. ප්‍රොඩක්ට් එක. ප්‍රොඩක්ට් ඔෆ් රේෂියෝස් කියන්නේ අර තිබ්බ එකේම අනිත් පැත්ත වගේ දෙයක්. ඒ තිබ්බ එකේ මෙන්න මේකෙම අනිත් පැත්ත වගේ එකක්. 2යි sin θ 2යි sin a cos a මං cos b 2යි sin a cos b කියලා තිබ්බොත් sin a ධන b sin a ඍණ b වලගේ. එහෙම තිබ්බොත් අපි අන්න ඒ විදිහටයි යූස් කරගන්න. දැන් මේකට ඉක්වේෂන් එක මේ එක්සැම්පල් එක ගත්තොත් 2යි sin 45 cos 30 කියලා තිබ්බොත් අපිට ගන්න පුළුවන් sin 45යි 30යි එකතු කරලා 75 ධන 45න් 30ක් අඩු කරලා. කීයද? 15. ඔන්න ඔහොම තමයි ඕවා ගන්න. ඔය ඉක්වේෂන් මතක තියාගෙන ඒක ඇප්ලයි කරන්න ඔන්න ඔය විදිහට. එතකොට තියෙනවා මේකේ ඇක්ටිවිටීස් වගේක්. ඒ ඇක්ටිවිටීස් වලට ඒ ඇක්ටිවිටීස් දෙකක් තුනක් මම හදන්නම්. එතකොට තේරෙයි. ඉස්සරහම තියෙනවා මෙන්න මේ රේඩියන් ඩිග්‍රීස් වලින් තියෙන අගයන් රේඩියන්ට් වලට හරවන්න. මම මෙතනම මේව කරන්න 73 ඩිග්‍රීස් වලින් තියෙන අගය අපි රේඩියන්ට් වලට හරවන්නේ කොහොමද? මෙන්න මේ ඉක්වේෂන් එක ඔයාලා නිකන් මතක තියාගන්න. රේඩියන්ස් සමාන වෙනවා degrees multiplied by 5 divided by 180. ඔන්න ඔය අගයට මෙන්න මේ ඉක්වේෂන් එකට ආදේශ කරාම අපිට නිකම්ම ගානේ උත්තරයකට එන්න පුළුවන්. දැන් බලන්න මෙහෙම. හරි. මෙතන දැන් අපිට රේඩියන්ස් වලින් අගය හොයන්න තියෙන්නේ. ඒතර ඩිග්‍රීස් වල අගය දන්නවා. 73. දැන් අපිට පුළුවන් මේ පළවෙනි අගය හොයන්න කොහොමද? 73 into 5 divided by 180. 73 divided by 180. මම ඔහොම තියන්නම් ඕක. ඊළඟ මම ගන්න මේ c කොහොමද? 240 multiplied by 5 divided by 180. මේක solve කරාම 0 to 0 කට් කරන්න පුළුවන්. එහෙනම් මෙතන 6 වලින් කට් කරොත් 6 ඒවා 3යි මෙතන 6 ඒවා 4යි 45 divided by 3. ඔන්න ඔය විදිහට අපිට answers වලට එන්න පුළුවන්. හරි. එතකොට මම යන්න මේ රේඩියන්ස් වලින් තියන අගය ඩිග්‍රීස් වලට කන්වර්ට් කරන්නේ කොහොමද කියන්නේ? ඒතන්ටත් ඉක්වේෂන් එකක් තියෙනවා. මොනවත් කරන්න නැහැ. යාරගෙම අනිත් පැත්ත තමයි. මේකෙම අනිත් පැත්ත. මේ ඩිග්‍රී සබ්ජෙක්ට් කරගන්න තියෙන්නේ. එහෙනම් කොහොමද සබ්ජෙක්ට් කරගන්නේ? degrees equals radians into 180 divided by 5. ඒකෙන් මම ගණන් දෙකකට යන්නම්. 3.721 කියන එකට මම යන්න. කොහොමද? 3.721 multiplied by 180 divided by 5 equals answer එක එනවා 213.25 degrees. මම මේකට යන්න. කොහොමද? 11.5 divided by 12 multiplied by 180 divided by 5. ඕකෙන් අපිට ඩිග්‍රීස් වලින් ආන්සර් එක ගන්න යන්නේ 5 to 5 මෙතන 12 6 ඒවා 2 මෙතන 6 ඒවා 30 then 330 divided by 2 165 degrees.
ඔන්න ආන්සර්ස් වලට ආවා. මං යන්නම් මේකෙත් ගණන් දෙකකට. ඒකෙත් මං ගණන් දෙකකට යන්නම්. මං ඒ ඉස්සරහම ඒ සොල්ව් කරන්න. ඒ සොල්ව් කරද්දී මේකට මෙන්න මේක සොල්ව් කරන්න. බලාගන්න මේ මෙන්න මේ වගේ එකක් දුන්නොත් සොල්ව් කරන්න කියන්නේ මෙන්න මේ left hand side එක right hand side එක බවට පත් කරන්න තියෙන. එක්ක right hand side එක left hand side බවට පත් කරන්න තියෙන. මොකද්ද ලේසි? මෙන්න මේ left hand side එක සොල්ව් කරගෙන ගිහලා right hand side බවට පත් කරනවා. එතකොට මම ගන්නම් LHS left hand side කියන අගය. ඒකේ තියෙන්නේ එක ඍණ sin theta tan theta divide by එක ධන sec theta. හොඳට අපිට අර උඩදී මම කියලා දුන්න equations හොඳට මේකේ මතක තියෙන්න ඕනේ. මතක තියෙන අපි ඉස්සලාම ලේසි කියන්නේ ලේසි එකකින් පටන් ගමු. මේ කරගෙන ගියාම solve වෙනවා නිකන්. මම මේ tan theta ගේ හරවන්නම් අපි දන්න විදියට tan theta කියනවා sin theta divide by cos theta. sin theta divide by cos theta. එහෙනම් tan theta ගේ එහෙම වෙනස් කරා නම් අපිට පුළුවන් මේ sec theta ගේත් වෙනස් කරගන්න. sec theta ගේ වෙනස් කරන්න ඕනේ. sec theta කියන්නේ එක බෙදීම cos theta. ඔන්න ඔහොම වෙනස් කරගන්න. දැන් මේක පොඩ්ඩක් පොඩි දුරකට solve කරගෙන යන්න. පොඩි දුරකට මේක ඔහොම solve කරගෙන යන්න. මේක කොහොම solve කරගෙන යන්න තියෙන්නේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව solve කරගෙන ගියාම අපිට නිකම්ම උත්තරේ හම්බෙයි. මෙතන බලන්න sin වර්ග θ divide by cos θ divide by cos θ plus 1 මෙන්න මේක මම මේ තියෙන යට denominator එක fraction solve කරද්දී අපි දන්නවා හරිය මෙහෙම තනියෙන් තියන්න බෑ. මෙන්න මේතනටත් cos θ ගත්තොත් මේ උඩත් cos θ multiply එහෙනම් cos θ දන එක බෙදීම cos θ සම්පූර්ණ denominator එක හරියම එකකට ගත්තා. දැන් මෙන්න මේ cos θ කපන්න පුළුවන්. දැන් ගන්න පුළුවන් එක ඍණ sin වර්ග θ divide by cos θ plus 1. ඔන්න ඔය equation එකට එන්න පුළුවන්. උඩ කියලා දුන්නු equations වලදී අපිට එන්න පුළුවන් sin වර්ග θ සමානයි එක ඍණ cos වර්ග θ. ඇයි sin වර්ග θ දැන cos වර්ග θ සමාන 1යි කියලා ගත්තනේ. ඒක solve කරලා තමයි මේ ධන cos වර්ග θ මේ පැත්තට ගිහිල්ලා ඍණ cos වර්ග θ වෙන්නේ. ඔන්න ඔය equation එක මම මෙන්න මෙතන sin වර්ග θ ආදී substitute කරනවා. එහෙනම් එක ඍණ cos වර්ග θ divide by cos theta ධන 1. එක ඍණ cos වර්ග θ කියලාම දැක්ක ගමන් පේනවා මේක ඇවිල්ලා වර්ග දෙක අතරේ. එහෙනම් එක ඍණ cos theta කියලා අපිට ලියන්න පුළුවන්. ඒ වගේම එක ධන cos theta කියලා ලියන්නත් පුළුවන්. ඇයි? ඉගෙනගෙන තියෙනවා cos වර්ගයේ x වර්ගයේ ඍණ 1 කියලා තිබ්බොත් අපිට ඒක ලියන්න පුළුවන් x ඍණ 1 x ධන 1 කියලා. වර්ග දෙක අතරේ කියන්නේ ඔන්න ඔකට. ඒ විදිහට තමයි මෙන්න මේකත් ලියන්නේ. cos theta ධන 1. එහෙනම් මෙන්න මේ cos θ ධන 1කට cos θ ධන 1 කැපෙනවා. එක ඍණ cos θ. මෙතනදි බලන්න හොඳට. එක ඍණ 1 බිඳුවක් එනවා. ඍණයි ඍණයි multiply වුණොත් ප්ලස් වෙනවා. එහෙනම් උත්තරේ cos θ. right hand side එකට equal වෙනවා. ඔන්න එක ගානක් හදන විදිය. ඔන්න විදියටයි ඕක prove කරන්න තියෙන්නේ. හරි. ඊළඟට මම යන්නම් තව ඕකේ තියෙන ගානකට මේ ඔක්කොම එක වගේ මම යන්නම් h වලට. h එකත් ගොඩක් ලේසි solve කරගෙන යන්න නිකන්. එතකොට මේක නිකම්ම solve වෙනවා. අපි මේ sin 75 මම උඩ දානවා. මම ඔයගේ example එකක් use කරා. sin 75 ලියන්න පුළුවන් නේද? sin 45 ධන 30. ඔන්න ඕකට පොඩ්ඩක් වෙනස් කරගන්න තියෙන්නේ. මම මේ පැත්තෙන් equation එක ලියන්න. මොකක්ද equation එක? sin a ධන b සමානයි sin a cos b ධන cos a sin b. එහෙනම් ඒක මෙතනට ආදේශ කරගන්න තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ කොහොමද
sin 45 cos 30 ධන cos 45 sin 30 උඩ ඉගෙන ගත්ත ඉතින් අගයන් මම ආයේ මෙතනට ආදේශ කර කර වෙනස් කරන්න යන්නේ නැහැ sin 45 අගය කීයද එකයට මූල 2යි cos 30 අගය කීයද මූල 3 බෙදීම 2යි ධන cos 45 එකයට මූල 2යි sin 30 අගය භාගය මෙතනදී මෙන්න මේ මෙහෙම මල්ටිප්ලයි කරන්නවට වඩා ලේසි මෙන්න මේක මෙහෙම ඉතින් එකතු කරන්න තියෙන්නේ කොහොමද මූල 3 ධන 1 divide by උඩ තියෙන එක විදිහටම පෙන්නන්න ඕනේ ඉතින් ධන මාරු කරන්න විතරයි තියෙන්නේ 2යි මූල 2 ඔන්න මම ආන්සර් එකට ඔන්න ඔච්චරයි ට්‍රිග්නොමෙට්‍රි වලදී ඉගෙන ගන්න තියෙන්නේ මම මේකට ඇක්ටිවිටිස් දෙකක් දාලා තියෙනවා ඔයාලා කරලා ඉවරලා මේක ඉගෙනගෙන ඉවරලා බලලා කරන්න වීඩියෝ එක ස්ටොප් කර කර ඉගෙන ගන්න මෙච්චරයි ට්‍රිගනෝමෙට්‍රි පාඩම MC අපිට උගන්වන MC මොඩියුල් එකේ ට්‍රිගනෝමෙට්‍රි ලෙසන් එකට තියෙන්නේ මෙච්චරයි එහෙනම් මම ට්‍රිගනෝමෙට්‍රි පාඩම මෙතනින් නවත්තන්න ඊළඟ ලෙසන් එකෙන් හම්බ වෙනකන් ඔයාලා මේ වීඩියෝ එක බලන්න වීඩියෝ එක බලලා අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න ප්‍රශ්න තියෙනවා නම් ඒත් කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි එකක් දාන්න හැමෝටම ගුඩ් බයි